සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව පවතින්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ. ඒත් එක්කම මෙය පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය මගින්. අපි බලමු පවතින තනතුරු පුරප්පාඩුව මොකක්ද, මේ සඳහා යෙදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා. ඒත් එක්කම මේ සඳහා නිවැරදිව අයදුම් කරන ආකාරයත් වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට දැනගන්න පුළුවන්. තනතුරු වෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන පුරප්පාඩු සංඛ්‍යාව 3යි. ඒත් එක්කම ඔබ බාහිර අයදුම්කරුවෙකු නම් ඔබේ සුදුසුකම් මොනවද කියලා ඊළඟට අපි බලමු. සිංහල හෝ දෙමළ ඒත් එක්කම ඉංග්‍රීසි ගණිතය ඇතුළුව අවම වශයෙන් විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6කින් ඔබ සමත් වී තියෙන්නට ඕන. ඒත් එක්කම අපොස උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂයන් 3ක් සමත් වී තියෙන්නට ඕන. මෙයට සාමාන්‍ය පොදු පරීක්ෂණය අයිති වෙන්නේ නැහැ. ඔබ අභ්‍යන්තර අයදුම් කරුවෙකු නම් මෙහි සඳහන් කරලා තියෙන ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන ඒත් එක්කම අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයට අයත් සේවකීන් සිංහල හෝ දෙමළ භාෂාව ඉංග්‍රීසි ගණිතය ඇතුළු අවම වශයෙන් විෂයන් 4කට C සාමාර්ථ සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6ක් සමත් වී තියෙන්නට ඕන. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව මගින් පිළිගත් ආයතනයකින් ලබාගත් පරිගණක යතුරු ලියනේ හෝ වෙනත් එවැනි ශාස්ත්‍රයක් පිළිබඳ පාඨමාලාවක් ඔබ හදාරලා තියෙනවා නම් ඒ අමතර සුදුසුකමක්. ඊට අමතරව වර්තමාන තනතුරේ සේවය ස්ථීර කරලා තියෙන්නට ඕන. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය වන විට අවුරුදු 5ක අඛණ්ඩ කාලයක් සඳහා ස්ථීර තනතුරක සතුටුදායක සේවා කාලයක් ඔබ සම්පූර්ණ කරලා තියෙන්නට ඕන. ඊළඟට අපි බලමු ඔබට හිමි වෙන වැටුප් පරිමාණය සම්බන්ධයෙන් මොනවද තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. 2025 මාර්තු මාසයේ 25 වෙනි දිනදී කළමනාකරන සේවා චක්‍ර ලේඛාංක 1/2025 අනුව තනතුරට අදාළ ඔබට මාසික වැටුප් පරිමාණය රුපියල් 84350යි. ඒත් එක්කම වැටුප හිමි වෙන්නේ 2027 ජනවාරි මාසේ පළමු වන දින සිට. ඒත් එක්කම මොන් ප්‍රකාශ කරලා තියෙනවා චක්‍රලේඛී උපලේඛන දෙකෙහි විධිවිධාන වලට අනුකූලව පත්වීම ක්‍රියාත්මක වන දින සිටම ඔබට වැටුප හිමි වෙනවා කියලා. ඒත් එක්කම මේ සඳහා අයදුම් කිරීමට නම් පොදු කොන්දේසි කිහිපයක් තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන්නට ඕන. තනතුරට අදාළ රාජකාරී නිසියාකාරව ඉටු කිරීමට සේවය කිරීමට වගේම ඔබ නිවැරදි විදිහට කායික හා මානසික වශයෙන් යෝග්‍යතාවයෙන් යුක්ත වන්නට ඕන. ඒත් එක්කම මනා චරිතයකින් යුතු පුද්ගලයෙකු විය යුතුයි. මේ සඳහා අයදුම් කිරීමට අයදුම්පත් බාරගනු ලබන අවසාන දිනට ඔබේ වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා මෙම උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ. මෙම තනතුර සමග ඔබට දීමනා හිමි වෙනවා. ජීවන වියදම් දීමනාව සහ රජයේ අනුමත සියලු අනිකුත් දීමනා. ඊළඟට අපි බලමු ඔබට වැදගත් වෙන බඳවා ගැනීමේ ක්‍රමය සම්බන්ධයෙන්. මම ඉහත සඳහන් කරපු මූලික සුදුසුකම් සම්පූර්ණ කර අයදුම්කරුවන් අතරින් ව්‍යුහාත්මක සමුක පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු අනුපිළිවෙල අනුවයි බඳවා ගැනීම වෙන්නේ. සේවා කොන්දේසි වෙන්නේ මෙම තනතුර ස්ථීර තනතුරක්. අවුරුදු 3ක පරිවාස කාලයකට ඔබ යටත් වෙනවා. සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල. සේවකයා තම වැටුපෙන් 8% ප්‍රමාණයකින් සහ සේවා යෝජකයා 12% ප්‍රමාණයකින් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක වෙනවා. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල සඳහා 3% ප්‍රමාණයක් සේවා යෝජකයා ගෙවනවා. ඊළඟට අපි බලමු මේ සඳහා නිවැරදිව අයදුම් කරන්නේ කොයි ආකාරයටද කියලා. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වෙබ් අඩවිය මෙහි සඳහන් කරලා තියෙන ආකාරයට http://www
judgeinstitute.lk. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ තිරේ දිස්වන වෙබ් අඩවිය. මෙහි පළ කරලා තියෙනවා ආදර්ශ අයදුම් පත. මේ නිසි පරිදි සම්පූර්ණ කරලා 2025 ඔක්තෝබර් මාස 31 වන දිනට හෝ එදිනට පෙර මෙහි සඳහන් වන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. නිසි පරිදි සම්පූර්ණ නොකරන අයදුම්පත් සහ අයදුම්පත් බාරගනු ලබන අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් මොවුන් බාරගන්නේ නැහැ. ඒත් එක්කම තැපෑලේදී නැති වූ බවට ඉදිරිපත් කරනු ලබන පැමිණිලි බාරගන්නෙත් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ අයදුම්පත බහාලන ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ අයදුම් කරන තනතුරු නාමය සඳහන් කරන්න. මොවුන්ගේ ලිපිනය වෙන්නේ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය අංක 80 5 හා 6 වන මහල අධිකරණ මාවත කොළඹ 12. මෙම තනතුර සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒත් එක්කම අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් වෙන්න ඕන නම් ඔයාලට කමෙන්ට් එකක් මගින් ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මේ වගේ දිනපතා අලුත් වෙන රැකියා අවස්ථා වගේම ඔබට වැදගත් වෙන සියලුම අධ්‍යාපනික තොරතුරු සහ අනිකුත් තොරතුරු ගැන දැනගන්න ෂාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.